ආයුබෝවන් හැමෝටම. ඊශ්‍රායලයේ ඉන්න ඔයාලට මේ දවස්වල වීසා එක චෙක් කරගන්න පුළුවන්ද? මං හිතනවා බැහැ කියලා. ඒකට හේතුව වීසා එක චෙක් කරන්න දැන් අලුත් ලින්ක් එකක් තියෙනවා. ඒ අලුත් ලින්ක් එකයි ඒක කොහොමද කරන්න කියලයි මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් පරක්කු නොකර අපි යමු වීඩියෝ එක බලන්න. අපිට මුලින්ම කරන්න තියෙන්නේ සාමාන්‍ය අපි පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න එක. මම Google එකට යනවා මේ විදිහට. ගියාට පස්සේ මෙතන අපිට පුළුවන් අපේ ලින්ක් එක ටයිප් කරන්න. මම මෙතනට දානවා මගේ ලින්ක් එක, අදාළ ලින්ක් එක. මේ ලින්ක් එක ඔයාට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක විදිහට මම දාලා තියන්නම්. එතකොට ඔයාලට එතනින් අරගෙන මෙතෙන් මේක එහෙම පේස්ට් කරලා ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකට ඇතුල් වෙන්න. ඊට පස්සේ මේ විදිහට ඕපන් වෙනවා ඉන්ටර්ෆේස් එකක්. මේ තියෙන්නේ ඊශ්‍රායලයේ ඉමිග්‍රේෂන් එකේ වෙබ්සයිට් එකක්. මේකෙන් තමයි අපිට බලා ගන්න පුළුවන්නේ අපේ වීසා එකේ විස්තරේ. මේක මෙහෙම පහළට යන්න ඕනේ. පහළට යද්දි අපිට තියෙනවා මෙන්න මේ තමිළ් පාටින් කොටුවක් ඇතුලේ තියෙනවා click here to log in to the platform. මෙන්න මේක අපි ක්ලික් කරන්න ඕනේ. එතනින් පස්සේ අපිට මේ විදිහට ඕපන් වෙනවා මොනවද අපිට මේක ඇතුළේදී බලා ගන්න පුළුවන් කියන එක. උඩින් අපිට ලැන්ග්වේජ් එක කැමති නම් වෙනස් කරගන්න පුළුවන්. මේක යටම තියෙනවා existing user කියලයි new user කියලයි දෙකක්. දැන් මෙතනදී මම කතා කරන්නේ මේකට තවමත්ම මේ ක්‍රමයට තමන්ගේ වීසා එක චෙක් කරගන්න උත්සාහ කළා නැති කෙනෙක් ගැන. අලුතෙන්ම මේක try කරන කෙනෙක්ට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ නිසා මම මේ වෙලාවේදී new user කියන එක තෝරනවා. new user කියව එක තේරුණාට පස්සේ මෙතන terms වගේක් තියෙනවා. අපි ඒ ටික උඩට යන්න ඕනේ. උඩට ගියාට පස්සේ අපිට මෙහෙම ටික් එකක් දාන්න තැනක් තියෙනවා. I have read and agree කියලා. ඒකට ටික් එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. දාලා අපිට මේක confirm කරන්න පුළුවන්. කන්ෆර්ම් කරාට පස්සේ අපිට මේ විදිහ විස්තර ටිකක් ෆිල් කරන්න එනවා. මොනවද එන්නේ? පළවෙනියටම ඔයාගේ passport number එක මෙතන type කරන්න ඕනේ. ඊට පස්සේ country of origin කියලා තියෙනවා. ඒකේ දකුණු පැත්තෙන් පොඩි ඊතලයක් වගේ තියෙනවා. ඕක ඔබපුවාම අපිට රටවල් විස්තරේ ඔක්කොම රටවල් ලයිස්තු ඔක්කොම එනවා. අපි මේක යම් පල්ලෙහාටම යද්දී අපිට S අකුරෙන් තමයි තියෙන්න ඕනේ. බලන්න මේකේ ශ්‍රී ලංකා කියලා මෙන්න මෙතන දෙකක් තියෙනවා. මුලින්ම තියෙනවා ශ්‍රී ලංකා කියලා එකක්, ඊළඟට තියෙනවා ශ්‍රී ලංකත් සිලෝන් කියන එකක්. මේකෙදි අපි අනිවාර්යයෙන්ම තෝරන්න ඕනේ මෙන්න මේ මම highlight කරලා තියෙන ශ්‍රී ලංකත් සිලෝන් කියන නම තමයි අපි මෙතෙන්ට දෙන්න ඕනේ. නිකන් ශ්‍රී ලංකා කියන එක අපි මෙතෙන්ට select කරොත් අපිට මේක කරගන්න බැරි වෙනවා. එහෙනම් මම ඒක select කරනවා. එතනින් පස්සේ අපෙන් අහනවා year of first entry to Israel. අපි මුලින්ම ඊශ්‍රායල්ට ආපු වසර තමයි මෙතන අපි ඇතුළත් කරන්න ඕනේ. ඉන් පස්සේ අපෙන් ජෙන්ඩර් එක අහනවා. කියන්නේ අපි අපේ ස්ත්‍රී පුරුෂ භාවය අපි පිරිමි කෙනෙක්ද අපි ගෑනු කෙනෙක්ද කියන එක ඊළඟට මෙතෙන් අපි දෙන්න ඕනේ. එතනින් පස්සේ අවසානයෙන් අපි අහනවා වීසා කැටගරි එක. එතකොට අපි දන්නවා අපි B1 වීසා, බොහෝ දෙනා B1 වීසා. එතකොට මෙතන මේ B1 වීසා කියන එක දීලා ලිස්ට් එකක්ම දීලා තිනවා. මෙන්න මේ මම සිලෙක්ට් කරලා තියෙන එක ඇල ඉරක් ඊට පස්සේ මෙහි හීබ්‍රු අකුරක් තියෙනවා ඇල ඉරක් B. මෙන්න මේක තමයි අපි දෙන්න ඕනේ. මේ ටික විස්තර ටික දුන්නාට පස්සේ අපිට පුළුවන් මේක කන්ෆර්ම් කරන්න. කන්ෆර්ම් කරාට පස්සේ මෙන්න මේ විදිහක් තමයි අපිට ඊළඟට ඕපන් වෙන්නේ. මෙතන පළවෙනියටම තියෙනවා අපිට මෙතඩ් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඊමේල් එක අපිට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අපේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්. ඒ දෙන ඊමේල් එකට හෝ ෆෝන් නම්බර් එකට තමයි අපිට අදාළ පින් කෝඩ් එක හම්බ වෙන්නේ. එතකොට ඔයාට කැමති නම් මෙතන ඊමේල් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාට ෆෝන් නම්බර් එක දෙන්න ඕන නම් ඔයාට ෆෝන් නම්බර් එක මෙතන ටික් කරලා ෆෝන් නම්බර් එක පල්ලෙහෙන් ටයිප් කරන්න පුළුවන්. ඊමේල් එක දුන්නොත් ඊමේල් එක මෙතනින් ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පාස්වර්ඩ් එකක් මේකට දෙන්න වෙනවා. මේ අහන්නේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක නෙමෙයි. අපි මේ හදන account එකට, ඒ කියන්නේ අපිට අපේ වීසා එක චෙක් කරගන්න අපි හදන account එකට අපි පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. මේ පාස්වර්ඩ් එක හදද්දී එයාලා පොඩි කන්ඩිෂන් ටිකක් දාලා තියෙනවා. ඒ කන්ඩිෂන් ටික තමයි මෙතන අපිට දාලා තියෙනවා කතර ටිකක් රතු පාටින්. ওই ටික තමයි කන්ඩිෂන් ටික. මොකද්ද යාලා අපිට කියනවා අඩුම අකුරු ඉලක්කම් සිම්බල් ඇතුළත අඩුම අකුරු 8ක් තියෙන්න ඕනේ.
ඔක්කොම අඩුම 8ක් තියෙන්න ඕනේ. ඊළඟට තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ස්පෙෂල් කැරක්ටර් එකක්. ඒ කියන්නේ අපි ඔය තියෙන්නේ සිම්බල් ඩොලර් මාක් එක, ඇට් ලකුණ අන්න ඒ විදිහ හෑෂ් එක අන්න ඒ වගේ මොනවා හරි ස්පෙෂල් කැරක්ටර් එකක් තියෙන්න ඕනේ. ඊළඟට එක ඉලක්කමක් අඩුම තරමේ එක ඉලක්කමක් තියෙන්න ඕනේ. ඊළඟට අඩුම තරමේ එක කැපිටල් ලකුණක් තියෙන්න ඕනේ. අඩුම තරමේ එක සිම්පල් ලකුණක් තියෙන්න ඕනේ. ওই ටික තමයි අපිට දීලා තියෙන කන්ඩිෂන් ටික. ওই ටිකට අනුව අපි පාස්වර්ඩ් එකක් ගහන්න ඕනේ. එතකොට අපි පාස්වර්ඩ් එක ටයිප් කරද්දී පළවෙනි තැන මෙන්න මේ කියන තැන අපි හිතන්නකො අපි කැපිටල් ලකුණක් ටයිප් කරා නම් මේ කැපිටල් ලකුණක් තියෙන තැන මේ කතිරය කොළ පාට හරියක් බවට පත් වෙනවා. දැන් අපි ඒක බලමු ගහලා දැන් මෙතන තියෙනවා මම මේ අප කේස් ලෙටර් කියන එක. එතකොට මම මගේ පාස්වර්ඩ් එකේ පළවෙනි අකුර විදිහට කැපිටල් අකුරක් මම ගහනවා. ඒ කැපිටල් අකුරක් ගහනකොටම මෙන්න මෙතන කොළ පාටින් වැටෙනවා. හරි මේ කන්ඩිෂන් එක ඔයා සම්පූර්ණ කරා කියලා අඟවන්න තමයි මේ විදිහට ටික් එක ඔටෝමැටිකලි වැටෙන්නේ. ඒකට අපි සම්පූර්ණ පාස්වර්ඩ් එක ගහපුවාම මේ ඔක්කොම කතිර ටික කොළ පාට හරි වෙලා තියෙන්න ඕනේ. හරි මම දැන් මගේ පාස්වර්ඩ් එක ගහන්නම්. ඊට පස්සේ ඔන්න මම දැන් පාස්වර්ඩ් එක ගැහුවා. ඔන්න දැන් මේකේ ඔක්කොම ටික කතිර ටික කොළ පාට හරියක් වෙලා තියෙනවා. අන්තිම එක විතරක් තියෙනවා. ඒ කියන්නේ ඒ දුන්න පාස්වර්ඩ් එකම මම මෙතන මේ කන්ෆර්ම් පාස්වර්ඩ් කියන තැනට දෙන්න ඕනේ. මම ආපහු මගේ දුන්න පාස්වර්ඩ් එක මම මෙතන ටයිප් කරනවා. ඒකත් දුන්නට පස්සේ මෙන්න මෙතන අන්තිමේට රතු පාට තිබෙන කතරෙත් දැන් අයින් වෙලා ගියා. එහෙනම් මේ ටික හරි. මේ ටිකට පස්සේ මම මෙතන කන්ෆර්ම් කියන එක දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහ එකක් ඕපන් වෙනවා. එතකොට උඩම ඔයාගේ විස්තර ටික තියෙනවා. ඔයාගේ නම, පාස්පෝර්ට් නම්බර එක. එතනින් පස්සේ අපේ පාස්පෝර්ට් නම්බර එක එහෙම අපිට පළවෙනි එකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ දම් පාටින් තියෙනවා මයි වීසා කියලා. මේකෙන් බලා ගන්න පුළුවන් ඔයාගේ දැන් කියාගේ වසලට නම් ඒරියා එකක් තියෙනවා. අනිත් අයට නම් එහෙම නැහැ. ඔයාගේ වීසා කවද වෙනකම් වැලිඩ්ද? තව දවස් කීයක් තියෙනවද කියන එක මේකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමටම තියෙනවා මෙන්න මේ page එකේ PDF ෆයිල් එකක් download visa කියලා. ඔයාට ඔයාගේ visa එක download කරගන්න ඕනේ නම් මෙතනින් ඔයාට ඔයාගේ visa එක download කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන ඔයාගේ employer එක විස්තර බලා ගන්න පුළුවන් අවසාන කොටුවෙන් ඊට මෙහා පැත්තේ තියෙනවා foreign worker deposit කියලා. ඒ කියන්නේ එයාපෝට් එකට කැපෙන සල්ලි ගාන. එතකොට අපි දන්නවා මාස්පත අපේ එම්ප්ලොයර් දානවා එයාපෝට් එකට. අන්න ඒක හැම මාසෙම කීය ගානද කැපිලා තියෙන්නේ, කොච්චරක් ඔයාට මේ වෙදි එකතු වෙලා තියෙනවද කියලා මේකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ දෙකටම බලන්න මාව ෆලෝ කරලා තියාගන්න. යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්නම්. මේ Around Israel with Lucky